අද මෙයාලා ඉන්නේ මරිනා මෝල් එකේ ප්ලේ ඒරියා එකේ. බලන්නකො පැටව දෙන්න මොනවද කරන්න කියලා. මෙයාලා කීප සැරයක්ම මෙතනට ඇවිත් තියෙනවා. ඒත් පැටව දෙන්නට තවත් ආසයි එන්න. ඇතුළට ගිය ගමන්ම මේ දෙන්න අහසේ පාවෙලා ගියා. කැරකුණා. කැරකි ගිහින් අමුතුම ලෝකයකට වැටුණා වගේ තමයි පැන්සටයි චුට්ටටයි දැනුනේ. ඒ ලෝකෙට අඩිය තියෙනකොටම දෙන්න දැක්කේ ඊට වඩා ආස හිතෙන දෙයක්. දෙන්නම දිව්වා. බලන්නකො කොහාටද ගියේ කියලා. කාර් පදින්න. මමා කැටුත් ඇතුළට ගියා. බලමු මොකද වෙන්නේ කියලා. පැටව දෙන්න මේවා පදින්නේ ඇත්තම කාර් පදිනවා වගේ හරිම ආඩම්බරෙන්. සෙල්ලම් කාර් එකක් වුණත් දෙන්නටම හප්ප ගන්න නැතුව හොඳට පැදගෙන යන්න පුළුවන්. ඇත්ති තරම් කාර් පැද්දා. වැඩිම වෙලාවක් ගත කළේ කාර් පදින්න. බලන්නකො දෙල්ලා සෙල්ලම් කරන හැටි. එයාලට ඇත්ති තරම් සෙල්ලම් කරන්න දීලා මමා කැටුයි පපා කැටුයි පැත්තකින් වාඩි වෙලා හිටියා. ඊට පස්සේ මෙයාලා ගේම්ස් ප්ලේ කරා. කාර් රේස් ගේම් එකකුත් ප්ලේ කරා. පැටව දෙන්න හරිම සතුටින් තමයි ඉන්නේ. සෙල්ලම් කරලා හොඳටම මහන්සි. ඉතින් ඔන්න කෑම කන්න ගියා. බීච් එක පේන පැත්තේ ලස්සන ඒරියා එකක තමයි මේ කට්ටිය වාඩි වෙන්නේ හැමදාම. පැටව දෙන්න කැමති විදිහට තමයි හැමදාම කෑම ඕඩර් කරන්නේ. අන්තිමට ලාවා කේක් දෙකකුත් කෑවා. පපා කැට්ට ඕනේ කියලා කෝපිත් බිව්වා. කෝපි වලට නම් වැඩියෙන්ම ආස චුට්ටයි පපා කැටුයි තමයි. ඉතින් ඔන්නෝම තමයි තවත් ලස්සන මතකයක් මමා කැට් පවුලේ ලස්සන මතකයන් ගොන්නට එකතු කළේ. ඉතින් යාළුවනේ හැමදාම වගේ ඔයාලා අදත් මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මතක ඇතුව මේකට ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න. මමා කැට් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාලගේ කමෙන්ට්ස් අදහස් ඒ වගේම ඔයාලගේ ලස්සන මතකයන් මෙතන ලියලා යනකම්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් අදට ගිහින් එන්නම් යාළුවනේ.